විවාහයෙන් පසු පළමු දිනයේදීම කාව්‍යා දකින්නේ තම ස්වාමිපුරුෂයා වන සූර්යාගේ නිවස පුරා භයානක ආයුධ පිරී ඇති බවයි. නමුත් ඇයි කිසිවකට බියවන්නේ නැත. මන්ද ඇය සූර්යාට ආදරය කළේ ඔහු නගරයේ සිටි දරුණුතම මැරයා බව දැනගෙනය. මීට දින කිහිපයකට පෙර කාව්‍යා වැස්සේ සතුටින් සිටින විට සූර්යා ඇස් පනාපිටම පුද්ගලයෙකු ඝාතනය කරන අයුරු ඇය දැක තිබුණි. ඒ සම්බන්ධයෙන් පොලිසිය ඇයව කැඳවා මිනීමරුවා හඳුනා ගැනීමට පවසුවද කාව්‍යා සූර්යාව පාවා දුන්නේ නැත. ඊට හේතුව වූයේ සූර්යා විසින් එදින මරා දමන ලද්දේ ස්ත්‍රීදූෂකයෙකු බව අය දැන සිටීමයි. එතැන් සිට ඇය තුළ සූර්යා කෙරෙහි ගෞරවයක් සහ ආදරයක් ඇතිවිය. වැඩිහිටි ආශිර්වාදය මැද ඔවුන් විවාහ වී නිවසට පැමිණි පසු සූර්යා පවසන්නේ එම ආයුධ පූජාවන් සඳහා තබා ඇති ඒවා බවයි. නමුත් කාව්‍යා ඉතා නිර්භීතව එම සියලු ආයුධ එකතු කර පරණ යකඩවලට විකුණා දමයි. අවසානයේ සූර්යා තමා සතු සියලු ආයුධ අතහැර කාව්‍යාගේ ආදරය නිසා ප්‍රචණ්ඩත්වයෙන් තොර සම්පූර්ණයෙන්ම වෙනස් වූ යහපත් මිනිසෙකු බවට පත්වෙයි.